දැන් මම මේ රැඳිලා ඉන්නේ හාලට දැන්න මන්සන්දියේ සොරගුණේ මාර්ගයට හැරෙන ස්ථානයේ. අද අපේ ගමන ආරම්භ වෙන්නේ මෙතනින්. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් සීලතැන්න වසමේ තියෙන මාරදොල ඇල්ල බලන්න තමයි අද අපි මේ යන්නේ. ඉතින් එහෙනම් ඔයාලත් අපිත් එක්ක මේ සුන්දර ගමනට එකතු වෙන්නකෝ. ගොඩක් අබලන් වෙලා තියෙන මෙන්න මේ පාලමෙන් එගොඩ වෙලා තමයි අපිට ඇල්ලට යන්න තියෙන්නේ. මේ පාලමේ යනකොට ඔයාලා ගොඩාක් පරිස්සමින් යන්න ඕන. මොකද මේ පාලමේ ලෑලි දිරලා කේබල් වලින් තමයි මේ පාලම හදලා තියෙන්නේ. ඉතින් දැනට පාලමේ ශක්තිමත්භාවය රඳා පවත්වන්නේ මෙන්න මේ කේබල් වල ශක්තිමත් බව හින්දා මිසක් ලෑලි වල ශක්තිමත් බවක් මේ පාලමේ නැහැ. හාලට තැන්න මන්සන්දියේ ඉඳලා කිලෝමීටර් 3ක් පමණ දුර ගෙවාගෙන ගියාම අපිට සීලතැන්න විහාරස්ථානය හම්බ වෙනවා. සීලතැන්න විහාරස්ථානය ළඟින් දකුණු අත පැත්තට තියෙන මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුර ගෙවාගෙන ගියාම අපිට මාරදොල විහාරස්ථානය හම්බ වෙනවා. මාරදොල විහාරස්ථානයේ ඉදිරියේ තියෙන වෙල්යාය අසල තියෙන ඇල මාර්ගයේ දිගේ තමයි මාරදොල ඇල්ලට යන මාර්ගය වැටිලා තියෙන්නේ. මේක චූටි අඩිපාරක්.
මාරදොළ දිය ඇල්ල සැඟවුණු අප්‍රසිද්ධ දිය ඇල්ලක්. දිය ඇල්ල කඩා හැලෙන ස්ථානයේ තියෙන ජල තටාකයේ ජල ස්නානය කිරීමට, ජල ක්‍රීඩා කිරීමට යාමෙන් වැළකෙන්න ඕන. මොකද එම ස්ථානය ගැඹුරු ස්ථානයක් කියලා පේනවා. මෙම දිය ඇල්ල නරඹන්න එන ඔයාලා පැඟෙනින පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මෙම ස්ථානයෙන් දමා යාමෙන් වැළකෙන්න ඕන. මොකද මෙවැනි සුන්දර ස්ථාන මතු පරපුරට රැකදීම ඔබේත් මගේත් යුතුකමක් මෙන්ම වගකීමක්.